thumbnail එක දැක්ක ගමන් මං හිතන්නේ සමහරුට කේන්ති යන්නේ නැති සමහරු පුදුම හිතන්නේ නැති සමහරු ඔන්න ආයෙත් කතාවක් පටන් ගන්න හදනවා වගේ එකක් නේද? නෑ එහෙම නෙවෙයි. ඔය thumbnail එක හැදුවේ ඔබේ මනසටමයි. මේක මනසත් එක්ක කරන කතාවක් නිසා මම යන්නේ. දැන් මම පින්තූර දෙකක් දාලා තියෙනවා. එකක් සුන්දරිග අපි සුන්දරි ගැන ඉස්සර කතා කරා වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒක ලින්ක් එක ඒක බලන්න. සුන්දරි කොහොමද අපේ හිතට කාවැදෙන්නේ කියන එක. ඊළඟට අපේ සිරිදම් මහමුදුරුවන්ගේ පින්තූරය. දැන් මේ පින්තූර දෙක එකට දැක්කහම තිත්ත ඇත්ත කියන මාතෘකාවත් එක්ක මේ මොකක් හරි සම්බන්ධයක් ගැන තමයි කියන්නේ කෙනෙක් ඔබේ මනසට එනවා. අපි එදාම කතා කරා වගේ මේක මේ පින්තූර වල තියෙන වචන වල තියෙන දේට වඩා Taman හිතින් ගලප ගන්න සිද්ධියක් මේ තියෙන්නේ. ඇත්තටම මේ තිත්ත ඇත්ත එහෙනම් අහවල් තිත්ත ඇත්තක්ද අහවල් ඇත්තක්ද මොකක්ද මේ තිත්ත කොහොම ගොඩාක් ඔලුවට එනවා. මම කියන්නේ මොකද උනේ කියලා. කොට මේක සාවධානව අහන්නකෝ. එතකොට දැන් සුන්දරි ගැන අපි දන්නවනේ අපි යාගේ නමට සුන්දරි කියලා තමයි අපි හඳුන්වන්න පුරුදු වෙන්නේ. ඔව් සුන්දරි කියන්නේ. සුන්දරි දැක ගමන් අපේ බුකි ඇවිලි වුණානේ. සෝෂල් මීඩියා ඇවිලි වුණා. ඊළඟට ඇය සුන්දරයි කියන පටන් ගත්තා. ලස්සනයි කියන පටන් ගත්තා. ඇයට කවි ලිව්වා. විසඳ සැදුවා. ඇයට පෝස්ට් හදලා ෂෙයා කරා. ඒ කියන්නේ සමහරු වරදට සමාව දීලා විවාහය වෙන්න නැති යෝජනා කරානේ. තවත් සමහරු කිව්වා මේ ළමයා කියලා කිව්වේ. ඒ ළමයාගේ දැනුම රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ විදිහට විශාල වටිනාකමක් දුන්නා විග්‍රහ කරගත්තා. එතකොට ඒ පින්තූරට ඇලුණානේ. රූපෙට ඇලුනේ. ඒ රූපේ කියලා කිව්වම අපි එදා වීඩියෝ එකෙන් කතා කරා රූපේ කියන්නේ මොකද්ද කියන එක. ඒක මේ අපි යම්කිසි ධර්මානුකූල බවකින් තමයි ඒක එදා කතා කරේ. ඒ වීඩියෝ බලපුවම ඒක තේරුම් ගන්න පුළුවන් නිසා මම ඒ ගැන නැවත විතර කියන්නේ නැහැ. හරි. කොහොම හරි අපි සුන්දරිට බැලුණා. දැන් ඊළඟ එක තමයි මේ අපේ සිරිදම් මහමුදුරන්ටත් බැඳුණා. එන්නතර සුන්දරිටත් බැඳිලා සිරිදම් මහමුදුරන්ටත් අපි බැඳිලා. දැන් බැඳිලා තියෙන්නේ කවුද? අපේ මනසනේ. අපේ මනස තමයි බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිම විග්‍රහ කරගෙන බැඳිලා, ඇලිලා. එතකොටම අපි මෙතනදිම අපි බෞද්ධ නෙවෙයි කියන කොප්පු වෙනම්කොද බෞද්ධයාගේ හරිය තමයි. ඇලීම සහ ගැටීම නැතුව සමාජයේ පවතින එකනේ. සමාජයේ පවතින එක. එතකොට සුන්දරිට අපි ඇලුනේ බැඳුනේ කැමති වුණේ රූපෙට නම් අපි සිරිදම් මහමුදුරන්ට බැඳුනේ රූපෙටද නෑ. එහෙම නම් කෙනෙක්ද? ගුණධර්ම වලට එහෙම කියන්නේ කොහොමද? ගුණධර්ම දකින්න කොහොමද පින්තූරකින්? ගුණධර්ම පණපිටින් පුද්ගලයෙක් ඉස්සරහ දැක්කත් ගුණධර්ම කොහොමද දකින්නේ? හැබැයි අපි උන්වහන්සේට කැමති වෙන්නේ යම්කිසි නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. මොකක්ද මේ නිර්ණායකය? මෙහෙමයි. උන්වහන්සේ යහපත් දෙයක් නේ කියන්නේ. කියන්නේ අපේ පවුල පන්සල එහෙම නැත්නම් සමාජයේ අපි කොහොමද යහපත්ව ජීවත් වෙන්නේ අනුන්ට කරදරයක් නොවි තමන්ගේ දේවල් කරගෙන කියන කතන්දරෙත් එක්ක ධම්මපදයේ ආශ්‍රයෙන් එතුමා මෙහෙම බණ තියාගෙන යනවා. එතකොට එහෙම කෙනෙක්ගෙන් පිට වෙන්නේ හොඳ දෙයක් පිට වෙන්නේ හොඳ කෙනෙක්ගෙන් කියන නිර්ණායකය අපේ හිත තුළට එනවා. අන්න අපි උන්වහන්සේට බැඳුන තැන. දැන් අපි දෙදෙනාටම බැඳිලානේ. කාලයාගේ ඇවෑමෙන් කුප්‍රකට චරිතයක් වුණ සුන්දරි අපේ මතකයෙන් සහ සමාජ මාධ්‍යයෙන් විතන්නා යන්නේ ගියා. දැන් ඔන්න සිරිදම් මහමුදුරුවෝ. දැන් උන්වහන්සේට මෑතකින් ඉඳන් විවිධ විචාර විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. ඒක අපේ සමාජයේ තියෙන ඊටාම නරක දෙයක්. මොකද කිසියම් කෙනෙක් සමාජයේ මතුවලා එනවා නම් උන්වහන්සේට හෝ ඔහුට හෝ ඇයට හෝ ඊට පසුපස එවන සෙවණැල්ල වාදී කිසියම් ආඩාපාලියකුත් එහෙම එක ඒ වචන තමයි හොඳම ආඩාපාලියකුත් එනවා සහ එවනවා. කොතරම් කතා කරන්න අය වටේ හිටියත් නමුත් ඒව නොපෙනී මෙතුම විතරක් පේන අවස්ථාව වගේ එහෙම පේන්නේ දෙනවා. මම කියන්නේ මේ මගේ මේ දෘෂ්ටිය නෝමම කියන්නේ. එතකොට දැන් අපි ඔන්න දැන් මේ රූපෙටයි මේ ගුණධර්මයටයි ඇලුනයි කියන්නේ. දැන් එතකොට ඇලීම හොඳ නැහැ කියන එක අපි පිළිගත්තානේ. දැන් සිරිදම් මහමුදුරුවන්ට තව තියෙන විශේෂත්වය තමයි මොකද්ද? තරුණ පරම්පරාව ධර්මශාලාවට කැඳෙව්වයි කියන විශේෂණයනේ. ධර්මශාලාවට තරුණ පරපුර කැඳෙව්වයි කියන එක. ඒ කියන්නේ ධර්මය අහන්න දැන් තරුණ වෙනවයි කියන එක. මට තියෙන ප්‍රශ්නයක්. මොකද අපි පානදුරේ අරිය ධම්ම හාමුදුරුවන්ගේ බණ අහපු අයනේ. ඒ කියන්නේ අපි එතකොට ගැටවර මුල් අවදියේ එතකොට අපේ අම්මලා අපේ වැඩිහිටියෝ ඒ කාලේ බැඳුණා මේකට. පානදුරේ අරිය ධම්ම හාමුදුරුවෝ වැඩම කරනවා කිව්වහම
ඒ දවස්වල පන්සලකට එහෙම නැත්නම් ධර්මශාලාවකට එහෙම නැත්නම් පාසලකට කැඳවන්න බෑ. ඊතරම්ම සෙනඟ කන්දරාවක් පිරෙනවා බණ අහන්න. ඊට පස්සේ එතුමා අපි ඒ දවස්වල කෑගල්ලේ හිටියේ. කෑගල්ලේ මහජන ක්‍රීඩාංගණයට තමයි එතුමා වැඩම කරේ. ඒ වේදිකාව හදලා තිබ්බේ ග්‍රවුන්ඩ් එකේ. කියන්නේ ඒ ක්‍රීඩාංගණේ. ශාල සෙනඟ ග්‍රවුන්ඩ් එක පිරෙන සෙනඟ අපිත් හිටියේ ග්‍රවුන්ඩ් එකේ මැදටත් මෙහාට වෙන්නේ. ඒ කියන්නේ වේදිකාවෙන් තවත් එහාට යන්න තමයි අපිටත් උච්චර ළඟ ඉඳලා මේ ගිහිලා වාඩි වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ හතට උතර බණ පටන් ගත්තාම පැවිලින් එක එහා පාරට එක්කසෙනග බණ අහන්න. දැන් ඉතින් උන්වහන්සේත් එකල හරි ජනප්‍රිය වෙලා තිබ්බ තරුණ පරපුර, ගැටවර පරපුර ධර්මශාලාවට කැඳවු ස්වාමීන් වහන්සේ හැටියට උන්වහන්සේ අකාලේ විය වෙලා ගියානේ. එතකොට මේ බණ අහපු කට්ටිය මේ සමාජය තුල ඉන්නවනේ. දැන් එතුමගේ බණ අහලා තියෙනවද එකල තරුණයන් අද වෙයි හිටියන්? අහලා තියෙනවද කියන ප්‍රශ්නේ එනවා නේ. එතකොට උන්වහන්සේ ගඟට එනි කපලා ගියයි කියන එකයි මගේ අදහස. තරුණ පරපුර ආවයි කියලා මහා සමාජ පරිවර්තනයක් වුණාද කියන ප්‍රශ්නේ වෙනවා. මොකද එහෙම නොවෙන්න කියලා අපිට කියන්න පුළුවන්. අද පක්ෂවලට කොච්චර එකිනෙකා කඳුරු වලට බෙදලා කොච්චර රළු විදියට, අසැබි විදියට, නපුරු විදියට බැන ගන්නවද? ඉස්සරහ බැනගන්න නැති. හැබැයි දැන් ඊට වඩා පේන්න තියෙනවා මේ මුහුණු පොතාට කියන්නේ ඊළඟට YouTube හරහා මේ දෙකම පිළිලා තියෙන ඉතාම රළු දේවල් වලින් ඔය මනහන්නගේ තරුණ පරපුරට හැදිලා තියෙන එකදී හරි කාලය ගියා වැමින් එනවා අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. සාමාන්‍යයෙන් සංඝ සමාජය තුළ එක ස්වාමීන් වහන්සේ නමක් උතික්ෂිප්ත වෙලා මේ ධර්මයේ දේශනා කරන්න ස්වභාව ධර්මය නියම කරනවද මන් දන්නේ නැහැ. ඇයි බුදුදහම විතරක් එහෙම නියම කරන්නේ? දැන් අන්‍ය ආගම් වලත් දේශකයන්න් එහෙම මතුවලා දේශනා කරාට ඒවත් මේ අදාළ ආගම් දේශනාවක් නෙවෙයි කරන්නේ. වෙන මේ ජිල්මාත් වැඩ කරනවා කිව්වොත් නිවැරදි. මම හිතන්නේ ඒක මම විවේචනය කරනවා නෙවෙයි. මොකද ජේසුතුමන්ගේ පණිවිඩය සමාජගත කරනවා නම් ඒක හොඳයි. ඒක එකක් කරන්නේ. හරි. ඊළඟට මේ බුද්ධ ආගමේ යයි කියා ගන්න අයත් බොහොමද ශ්‍රමණ වේශධාරීන් ඉන්නවන ඕනුත් ඒ වගේ ජීවිත වැඩ කරනවා. හරි. අපිට ඕනේ මේ විවේචනය කරන්න නෙවෙයි. මේක සමාජ පවතින ආකාරය ගැන සම්පින්දනාත්මකව විග්‍රහයක් කරගන්නයි අපිට ඕනේ. හරි. අපිට දැනගන්න නේ. එතකොට ගංගොඩවිල සෝමහාමුදුරුවෝ මත වෙනවා මේ සංඝ සමාජයෙන් සත්‍ය කියලා දෙන්නේ. දැන් ලෝකයේ එක සත්‍යයක් නේ තියෙන්නේ. එක සත්‍යයි. දැන් නොදන්නා කෙනෙක් කොහොමද දැන් හැම ආගමක හැම දර්ශනයකම අපේක තමයි සත්‍ය කියලා කියන්න උත්සාහ ගන්න අවස්ථා තියෙනවට කමක් නෑ. ඉතින් තමන් දක්න විදිහට කියන්න අදහස පුළුවන් නේ. හැබැයි සත්‍ය කොහොමද කියලා නොදන්න කෙනෙක් කොහොමද දැනගන්නේ? සත්‍ය කියන්නේ සෝබාදාම සත්‍ය. සෝබාධර්මනේ මොන ආගමක්ද? සෝබාදහමනේ නිවැරදිකම තියෙන්නේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඕක ඉර හඳ තාරකා ග්‍රහලෝක චක්‍රාවාට මුළු විශ්වමේමනේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. පවතින කාලය කෙටි වෙන්න පුළුවන්, ඒක මධ්‍යම කාලය වෙන්න පුළුවන්, අති දීර්ඝ වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි සත්‍ය. අන්න ඒක තමයි බුදුන් වහන්සේ විග්‍රහ කරේ. කියන පරිසරය සබාදාමේ විග්‍රහ කරා. ඒකට ඉතින් පාලි ගාථා එකතු කරගෙන ඒක පසුපාලීනව මේ බෞද්ධ සාහිත්‍ය හරහා යම්කිසි උපරාරෝපණ අටුවා ටිකා ටිප්පණි ඊළඟට අතිශයෝක්තිය වර්ණනා කරලා ඒක නිකන් ආගමක් බවට හරවගත්තා. නැත්නම් තාම විශිෂ්ට දර්ශනයක් නේ. විශිෂ්ට දර්ශනයක්. ඒක සබාදාම තමයි විග්‍රහ කරේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කවුරුත් දෙන්නේ. මුළු විශ්වයමයි නේ. හරි. උන්වහන්සේ දේශනා කරේ මිනිසුන් විතරක් නෙවෙයිනේ. සියලු සත්වයෝ කියනවා මේ සත්තුන්ගෙන් එක්කෙනෙක් විතරයි මිනිස්සයා. සියලු සත්වයෝ. දැන් ජීව විද්‍යාත්මක හඳුන්වන ශාඛා සත්ව ප්‍රජාව කියලානේ. ඇත්තට බුදුන් වහන්සේ ශාඛා වලට කොච්චර පරිසරයට කොච්චර ආදර කරපු කෙනෙක්ද ආරක්ෂා කරන්නේ කියලා මිනිස්සු පුළුගන්නපු කෙනෙක් නේ. ගහක කොළයක්වත් කඩන්න එපා කියලා දින උන්වහන්සේ. ගස් කැපිල්ල කෝගුට. අද අපි කරන්න මේක. එතකොට අපි සබා ධර්මයට විරුද්ධව ගිහිල්ලා සබා දාමත් අපිට ඇතිතරම් දඩුවම් දීලා තියෙනවානේ. ඇතිතරම් දඩුවම් දීලා මිනිස්සු හොදලා ඇරලා තියෙනවා. ගම්මනත් එක්කම. අපි ඒක මොන කතා කරන්නේ? කොහොමද වෙලා තියෙන්නේ කියලා. මම ඒකට ඉන්නේ ගංගොඩවල සෝමහාමුදුරුවෝ ඔන්න ආවක් එතුමන්ටත් ආවා තරුණ පරපුර මොකද්ද ධර්මශාලාවට කැඳපු ස්වාමීන් වහන්සේ. අතර උන්වහන්සේ කිව්වනේ මට ඔය මේ නාකි උන්දල ටික වැඩක් නෑ. මේ වියලි දරු කොටු නවන්න බෑනේ කැඩෙනවා. එහෙනම් මට තරුණ පරපුරයි මේ පොඩි කෙල්ලු ටිකයි හදාගත්තාම අනාගතේ යහපත් වෙයි කියලා ඒ යුගයේ එතුමා විශාල පරිවර්තනයක් කරා. මම හිතන්නේ වෙනස්ම ආකාරයකට එතුමා ඍජුව දේශනා කරා. අකාලේ එතුමා අපේ ඈතුණානේ නේ. එතකොට
එකල අහපු තරුණ පරම්පරාවක මතක තියාගන්න ඔය බණාපු තරුණ පරම්පරාව තමයි මේ කඳවුරු ගත වෙලා එකිනෙකාට බැනගන්න ඉතාම රළු. සාමාන්‍යයෙන් මෙහෙමයි. යම් කිසි අදහසක් තියෙනවා නම් ඒ අදහස ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. අදහසට විරුද්ධ මතයක් තියෙනවා නම් ඒක සාමදානව කතා කරන්න ඕනේ නේ. තමාගේ අදහස ප්‍රකාශ කරන්න ඕනේ. තමාගේ අදහස ප්‍රකාශ කිරීම තුළ අර කිව්ව මතය පරාජය කරන්න ඕනේ. මතවාදීව පරාජය කරන්න ඕනේ. අතේම නෙවෙයි කෙලින්ම මවගෙන්න පටන් ගන්න, මිත්‍තනිය ගෙන්න පටන් ගන්න. එතකොට ඒ බණහපු කට්ටියද ඔය. මේක බෞද්ධාගම විතරක් නෙවෙයි. හිතුනුද ඉස්ලාම්ද හින්දුද හැම කෙනාම එහෙමයි. හැම කෙනාම එහෙමයි. කෙනෙක් නෙවෙයි ඔක්කොම පන්සලට යන, කෝවිලට යන, මේ දේවස්ථානට යන, පල්ලි වලට යන කට්ටිය. දෙන්න කඳවුරුගත වුණාම වෙනම සතෙක් මතු වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒකෝට ස්වාමීන් වහන්සේලා දිනමක් වැඩම කරලා කිව්ව දේශනාව. ඒ කියන්නේ බුද්ධ දේශනාවනේ නේද? සෝම දේශනාවවත් අරිය ධම්ම දේශනාවක්වත් නෙවෙයිනේ. දැන් උන්වහන්සේ වුණත් ධම්මපදයේනේ. ඒ ආශ්‍රයෙන් සමාජීය ගැටලු ගැන උන්වහන්සේ සාකච්ඡා කරනවා. ඒක එක්තරා අන්තමකට හොඳයි. මොකද මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔය කිව්වට. දැන් බලන්නකෝ. උපාසක අම්මා කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ගැන ඒ කට්ටිය කියන්නේ මේ අර පියවර 8ක් තියෙන පරිපලක නැග්ගාම වහලකට කොට වෙනවා. ඊට පස්සේ තව පඩි 4ක් තියෙන එකක් තියෙනවා. චතුරාර්ය සත්‍ය තියෙනවා. ඒ 4ක් කොට වුණාම උඩම වහලෙලු නිවනේ තියෙන්නේ. ඕ හොඳට තීරුකත් විදිය. ඒ කියන්නේ එකක් ඉවරලා තව එකක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔය විදිහේ ඉන්න කට්ටියට දැන් මේ හාමුදුරුවෝ කියන බණ සමහරට තේරෙනවත් ඇති. ඒකනේ ගොඩක් කට්ටිය ඉන්නේ දැන් උන්වහන්සේත් කර්ම පරපුර කැඳවන දේශපාලන මේ ભેදයකින් තොරව. හැබැයි ඔන්න මෑතකදී අර අනුර කුමාර ජනාධිපතිතුමත් එක්ක මෙතුමගේ පින්තූරයක් සමාජගත වෙනවානේ. ඇත්තට මේක මේ ස්වාමින් වහන්සේ අනුර හම්බෙන්න ගියේ නෑ. ජනාධිපතිතුමා තමයි මේ උන්වහන්සේ හම්බෙන්න ගියේ ගමනක් යන ගමන් දැකලා. අපි ප්‍රකට ස්වාමින් වහන්සේ නමක් නිසා ඔන්න එතුමා දිහා වපරයින් බලන්න පටන් ගත්තා. අර කියන මේ දේශපාලන කඳවුරු. දැන් අර අපේ මේ සිරිමාවෝ කතන්දරයටත් දැන් දේශපාලන ඇවිල්ලා තියෙන ඔන්න ඔහොමනේ. අහවල් එක්කන අහවල් පක්ෂය, අහවල් එක්කන අහවල් පක්ෂ නිසා උන දැන් කඳවුරු දෙකට බැඳලා. ඒ පාර අර ප්‍රධාන ප්‍රස්තුත කතාව නැතුව මෙන්න වෙනම ආකෘතියක ගොඩනැගෙමින් යනවා ඒක. හරි. උන්වහන්සේ දැන් තරුණ පරපුරට කියන බණ ලක්තරම ලොප්පිච්ච ගතියක් දැනෙන්නේ නැද්ද මේ කඳවුරු වලට බෙදලා කතා කරන ආකාරය දිහා බලපුවා. අඩු ගානේ සමනයක් නැහැනේ. වැඩිහිටිකමට ගරු කරන්නේ නැහැනේ. වෘත්තියට ගරු කරන්නේ නැහැනේ. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් මේ සමාජයේ වැදගත් කෙනෙක් යම් කිසි අදහසක් දාපුවම යටින් කමෙන්ට්ස් බලන්නකො මොන තරම් තුච්ච තුප්පු පාදන නෝගත් නේද? ඒ ප්‍රකාශනේ තියෙන්නේ. ඉතින් මොන්ටද මේ බණ කියන්නේ? මේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අපි මේ සම්බන්ධවත් අපි ඉස්සරහට කතා කරමු. මොකද දැන් මේ මුන්වහන්සේ මේ දේශනා කරගෙන යන ධර්මයේ තුල වත් අපේ මේ තරුණ පරපුර වයසක පරපුර නම් කියලා වැඩක් නෑ. උන්දලෑ බණ අහනවා උපාසක අම්මලත් එකයි තාත්තලත් එකයි. උන්දලෑ බණ අහනවා දැන් අතනත් අහනවා මෙතනත් බණ අහනවා අතෙන්ටත් ගිහිල්ලා අහනවා මෙතෙන්ටත් ගිහිල්ලා අහනවා මේ අවුරුද්දට 12 වතාවක් මේ පොය කියාගෙන පන්සලටත් ගිහිල්ලා අහනවා 3D කිනුත් අහනවා ටීවී කිනුත් අහනවා බණ අහනකේ කෙලවරක් නෑ. අන්තිමට මැරෙන්නෙත් බණ අහගෙන මැරිලත් බණ අහනවද මන් දන්නේ නෑ. ඇත්තට මොකටද මේ බණ අහන්නේ? බෞද්ධ දැනගන්න ඕනේ තමන්ගේ මනස පසල් එකක් කරගන්න. ඒ කියන්නේ එක්තරා දැන් අනිත් ඔක්කොම හරි තේරෙනවා. නමුත් එක තැනකින් එක පසල් එකේ එක කෑල්ලක්. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල අහන්න තමයි මම බණ අහන්නේ. ඔය කෑල්ල ෆිට වෙච්ච ගමන් මට ධර්ම අවබෝධය ලැබෙනවා. ඒ ධර්ම අවබෝධය ලැබෙන්න තමාගේ මනස පසල් එකක් කරගන්න ඕනේ. ඒව තණ්හාව අයින් කරගෙන ඒ කියන පිළිවෙත් ඔක්කොම හදාගත්තා. ඒ ඔක්කොම අයින් වෙනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. මම මෙතන බණක් කියනවා නෙවෙයි. ඒ පසල් එක හදාගන්න මේ බණ වලින් දේවල් එන්නේ නැද්ද මන් දන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ මේ මහලු කුරු ශරීරය කියලා හිතුවට ශරීරය පසල් එකක්. මනසත් පසල් එකක්. ඒ පසල් එක හදාගන්න තමයි බෞද්ධය හදන්නේ. මොකද එක වචනයක් තව ඕනි. ඒ වචනේ අහන්න තමයි මේ ආන්නේ. අපේ උන්දලට ටිකේ එහෙම වචනයක් ගන්නෙත් නැහැ. මූණු පොත දැක්කාම YouTube එක දැක්කාම ඒ තියෙන කමෙන්ට්ස් වලින් ඔය බෞද්ධයෝ, ඔය කිතිමෝ, ඔය ඉස්ලාමිකයෝ, ඔය හින්දු ඒ සියල්ලම තමයි ඔය කමෙන්ට් කරන්නේ. එහෙනම් අපි මේක තවදුරටත් විස්තරට කතා කරමු. එතන අපේ channel එක subscribe කරලා අපිත් එක්ක මේ කතාවට සම්බන්ධ වෙන්න. අපි ඔක්කොම වෙනවත් කතා කරමු. අපි ගිහින්